උඩ තනිකර බස් කන්ද ඇවිල්ලා තියෙන උඩ පාර තියෙන්නේ. තම්පල නාලපිටිය පාර. මේ තමයි. ඇවිල්ලා තියන්නේ. මෙතන මං හිතන්නේ ලීමෝලක් තිබිලා තියෙන්නේ ලීමෝල ගිහිල්ලා පල්ලෙහාට. මෙතන මේ කෝච්චි පාර ඇදිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඇදිරිලා ගිහ පල්ලෙහාට කෝච්චි. වාහන අන්න. පල්ලෙහාටම ගිහින් මං ආහාරෙට ගිහින් තිබ්බා. ගාගාව තමයි බස් එක තිබ්බේ. අතනනේ. අතන තමයි බස් එක තිබිලා. එතකොට ඒක තාම ගත්තේ නැහැ ගොඩාරක් නැද්ද? මොකද ඒක තමයි යටවල. එක්කනේ. මොන්ඩස්ටරි කියන නගර. යන්න තියෙනවා. අපල කැලිලා ඉන්න වතුරත් එක්ක ගාන. මෙතනත් මේ වාහන මේ යටේට පාර ගිහුවම නේද? මෙතන? ඒක වාහන තමයි ඔය බලලා තියෙන්නේ. මේ වාහන තියෙනවා. උඩට ටයර් හතරක් පේන්නේ. ඔව්. ඒ පිටිලෝ ගියා. පාරේ ගියේ. කොයි ටයර් එකක්ද? ඔව්. මේ ඔය මේ කැන්ටරේ තියෙන්නේ ඒක ඔෆිස් එක. මේකේ ලීමෝල. මෙතන ඒ කියන්නේ ලීමෝලක් තමයි තිබ්බේ. ඔව් ඔව්. ඕක කොහෙද? අපි ගම්පල. අර මේ වීඩියෝ එකක් දාගන්න. ආ. ගොඩක් අය දැම්මා. දැම්මා. ගොඩක් අය දාලා තියෙනවා. දාලා තියෙනවා. දාලා තියෙනවා. මගෙත් ඉන්නවා channel එකේ මේක YouTube එකේ දානවනේ. ආ. ඒක ඉන්නවා බලනවා පොඩ්ඩක්. දැන් පොඩ්ඩක් අමතක වෙලානේ තියෙන්නේ. මෙතනින් තමයි කෝච්චි පාර ගිහින්නේ. කෝච්චි ඔක්කොම ඇදලා ගිහලා බලන්න යනවා. අදලා වගේ අතවත් තියලා නැහැනේ. නෑ. ඒ අනිත් නතරම ලීමෝල පාරත් එක්ක උඩ තිබ්බේ. ආ මෙතන ලීමෝල කොටෙන්ද කියලා. යන්නේ බලන්න. අලකට ගල් බලන්න ගයක් වගේ. ඒ විසට ඇවිල්ලානේ වතුර. ඒක තමයි. ඒ අර ගල් පර්වත කැලි කැලි ගිහලා තියෙන්නේ. ඔව්. ඒ ඉස්සර එහෙම තිබ්බේ නෑ. ඒ ගස් තියෙන්නත් නේ. ගස් තිබ්බා මේ කොහොම තිබ්බේ නෑ. ඒ කියන්නේ ඔය කැලි ගිහිල්ලා ගස් ගල්වල. ඔය සම්පූර්ණ මේ නගින්නවත් බැරිව තිබ්බේ. ෆුල් ලෙවල් එක ලස්සන. අර අතන තිබ්බ දිගටම පොක් කළා තියෙන පොක් කළා. ඔව්. එතනට වෙනකන් ඔය පොක් කළා කොහොම ගියා? අපෝදේ ෆාම් එකේ ගියේ. නැත්තම් ෆාම් එකේ දැමෙත් මොකද? මොකක්ද මේ ෆාම් එක? කුකුල්ලොත් යන්න දිනේ. කොහොම යන්නේ අයිතු පුවාය. ඈ? ඔව් සත්තු. මෙතන වාහන ඔක්කොම ගිහින් බස් එකක් යනවා මම යනවා පාරේ යන. බස් එකක් තිබ්බා. පල්ලෙහාට තිබ්බොත්. අපි යනවා උඩට බස් පිටින් නවත්ත මිනිස්සු පිටින් බලන්න. වැස්සක් ආව යාළුවනේ ඔන්න දැන් අපි යනවා උඩට. ඉස්සනොත් එක්කයි. ලීමෝලේ කොට එතන යනවා 12 පාරක් පුලි. ඕම පල්ලෙහාට ගිහිල්ලා. ෆාම් එකක් තමයි අර කුකුල්ලෝ හදන ෆාම් එකක් යට වෙලා තියෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා.